මම කවුද දන්නේ නැද්ද? අලුත් മന്ത്രി මහනුවර රෝහල් පාරේ චණ්ඩිපාත් දාලා පොලිසියත් කැඳවලා තියෙනවා. මේ ලංකාදීප පුවත්පතේ ගැන සටහනක වාර්තා කර තිබෙන්නේ. මේ වාර්තාව මුල්පිටුවේ සටහනක දක්වන්නේ ජේ.එල්. ජයසිංහ මහනුවර ජාතික රෝහල මැදින් වැටි ඇති මාර්ගය හරහා අනන්‍යතාව හෙළි නොකර සිය රථයෙන් ගමන යාමට පැමිණි මහනුවර දිස්ත්‍රික් තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට රෝහල් පරිශ්‍රයේ මාර්ගයට ඇතුළු වීමට රෝහලේ ආරක්ෂකාංශ නිලධාරීන් අවසර දීලා නැහැ. මේ අවස්ථාවේ මන්ත්‍රීවරයා Taman කවුද කියා අඳුරන්නේ නැද්ද? රෝහලේ ආරක්ෂක නිලධාරීන් විමසුව විට ආරක්ෂක නිලධාරීන් එම තරුණ මන්ත්‍රීවරයා කවුදයි නොහඳුන්වන බව පැවසීම නිසා රෝහල් පොලිසිය නිලධාරීන්ද එම ස්ථානට කැඳවන්න සිදු වුණා. පොලිස් නිලධාරීන්ද මේ තරුණ මන්ත්‍රීවරයා හඳුනා නොගැනීම නිසා එම ස්ථානයේ අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණායි කියලා කියන්නේ. මේ පසුව තරුණ මන්ත්‍රීවරයා මහනුවර උසස් පොලිස් නිලධාරියට සිද්ධිය දැනුම් දීලා තියෙනවා. මේ සිද්ධිය 24 වෙනිදා දහවල් 11ට පොණ සිද්ධ වෙලා තියෙන්නේ. තරුණ මන්ත්‍රීවරයා සමග උණුසුම් වචන හුමාරුක දුණු පාර්ශවයේද එම මන්ත්‍රීවරයාට පැවසුවේ අපි මාලිමා ආණ්ඩුවට ඡන්ද දීලා තමුන්නාන්සලා පත් කරගත්තේ පසුගිය ආණ්ඩුවේ අය වගේ චණ්ඩිපාත් දාපු අය පත් කරගන්න නෙමෙයි කියලායි කියන්නේ. තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා Taman කවුදයි හඳුනාගත හැකි නිල ලාංඡනයක් ඔහුගේ රටේ ප්‍රදර්ශනය කර තිබුණා නම් රෝහල් පරිශ්‍රයට ඇතුළු වීමට කිසිදු බාධාවක් නොවන බව රෝහල් පාලනාධිකාරිය සහ ආරක්ෂක අංශය ප්‍රකාශ කළ බව තමයි එම සටහනේම වාර්තා කර තිබෙන්නේ. ශ්‍රම දාණය සුද්ධ කරා කිව්වට වල්පැල දෙක තුනක් තාම ඉතුරු වෙලා තියෙනවනේ. ඒවා ඊළඟ ශ්‍රම දාණයෙන් කරමු.